යාළුවනේ ඉතින් මම ඔන්න අපේ මගේ හතරවෙනි vlog එක ගෙනලා තියෙන අපේ ගමේ තියෙන සුන්දර ෆාම් එකේ මම දෙවෙනි vlog එකෙන් අපේ වෙලේ vlog එකෙන් කිව්වා අනිවාර්යෙන් අපේ ගමේ අමුණ ෆාම් එකේ දෙකෙන් අනිවාර්යෙන් එනවා කියලා. ඉතින් කිව්වා අපි බොරගේ වණ කරන්න නැතුව ඒ දෙකෙන්ම සුපිරි vlog දෙකක් ගෙනා. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ හතරවෙනි vlog එක. ඉතින් මට වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. මම මගේ YouTube channel එක නම වෙනස් කරා vlog with Pita කියලා. ඉතින් මම subscribe කරලා නැත්නම් එයාලට සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඉන්න vlog with Pita කියලා subscribe කරලා දිනනවා නම් එයාට නිකම්ම notification එනවා. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යන් අපේ vlog එකට. මේ තියෙන farm එකේ cafe එක. අර තියෙන farm එකේ board එක බලන්නකෝ එහෙනම් හිමීට හැරිලා. ඉතින් farm එකේ board එක බලලා අපි යංග farm එකේ ඇතුළේ තියෙනවා ගොඩාක් දේවල් පෙන්නන්න. යාළුවනේ ඉතින් අපි මේ farm එක ඇතුළට යන ගමන් ඉන්නේ. බලන්නකෝ නිස්කලංක බව. මේ පැත්තට හිමීට හැරෙන්න. මේ පැත්තේ පේනවා බඩේරි ගෝගාවක්. හිමීට බලන්න. අපි මේ වාහනේ යන ගමන් තමයි ඉන්නේ. මේ බඩේරි ගෝගාව වලට පේනවනේ. යාළුවනේ මෙතන තමයි හරක්ගෙන් කිරි ගෙනල්ලා කිරි මුදවන තැන. මම මෙතන ගිහින් ඔයාලට පෙන්නුවා. මේ මෙතන වල හිමීට බලන්නකෝ. මෙතන මේ පෝනියෙක් ඉන්නවා. ඉස්සර නම් දෙන්නෙක් ඉඳි හැබැයි එක්කෙනෙක් ඉඳි මැරලා. මේ ඉන්න පෝනියෙක් දුඹුරු පාට පෝනිය. අශ්වයා වගේමයි එයාට එයා පෝනිය. යාළුවනේ ඉතින් මේ තියෙන අපේ ෆාම් එකේ සුන්දර වැව. අද පොඩ්ඩක් ඉතින් වීඩියෝ එක අවුල්ලා මොකද මේ වැස්සේ තමයි වීඩියෝ කරන්නේ. මේ අර මම ඔයාලට වෙලේ බ්ලොග් එකෙන් දැම්ම නේද පෙන්නුවා නේද නවගල කඳුබන්දිය තියෙන්නේ කියලා. අර පේන්නේ ඒ නවගල කඳුබන්දිය. ඊට හැපැත්තේ කඳුබන්දියක් තියෙනවා. මේ දුමි වැහිලා තියෙන්නේ. දැන් එනම වෙහි ගතියක් තමයි තියෙන්නේ. බලන්න කියන. මේකේ මං හිතන තරමට තාරාවත් ඉන්නවා. ඉතින් අපි වාහනේ යන ගමන් මම මේ ෆාම් එක ගැන ඉතිහාසයේ පොඩි කතාවක් ඔයාලට කියන්නම්. පොඩි කතාවක් කියන්නේ ලොකු නෑ පොඩි කතාවක්. යාළුවනේ ඉතින් අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. මේ පැත්තේ මේ වල වැවේ භාගයක් පේන්නේ නැති හොඳටම ඔයාලා පෙන්නනවා අපි. මේක බලමුකෝ මේ පැත්තේ නේද? ඔයාලට පේනවනේ ඈතින් අර කඳු පන්දියකුත් තියෙනවා. මෙතනින් වැවක් තියෙනවා. අපි යාළුවනේ ඉතින් ටික දුරක් ඇතුළට ආවා. මේ ඉන්නේ මීහරක් තියෙන මේ මීහරක් ඉන්නේ මේ හරියේ. මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒ ඉස්සරහින් තනි එක්කෙනෙක් ඈතින් යාළුවගේ අනිත් ඈත ඉන්නවා. තනි එක්කෙනෙක් ඉස්සිලා මේ කැමරාව දිහා බලන් ඉන්නවා. යාළුවනේ ඉතින් අපි මීහරක් ඉන්න ගාලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කිව්වා. ඉතින් අපේ තාත්තා ඇවිල්ලා මමට කතා කරලා තමයි අපිට වීඩියෝ එක ගන්න පොඩි වීඩියෝ එකක් ගන්න ආරම්භ දුන්නේ. හොඳට බලන්න ගියනම් මේ ගාල. දැන් මේ කිරි මුදවන වෙලාව හරගින් එයා ඉතින් වීඩියෝ කරන්න බෑ. ඔයාලා නැත්තම් හිමීට බලන්නකො පොඩ්ඩක් හිමීට පේනවා ඇති අද. අර පේනවනේ බහට්ටා කියන තියෙන තියෙන. එතන තමයි යාළුවා කිරි මුදවන්නේ. හැමදාම හවස තමයි කිරි මුදවන්නේ. යාළුවනේ ඉතින් මේ ඉන්නේ මීහරක් පැටව ටික. ඉතින් මේ යාළුවා තනකොළ කනවා මේ. ලොකු අය අතන කිරි එරනවා යාළුවා. බලන්න. කට්ටිය වැඩ මේක ඉන්නවා. අර පැත්තෙනුත් පේනවනේ මේ පැත්තෙනුත් කිරි එරනවා මං හිතන්නේ. ඈතින් ලස්සන කඳුබන්දියක් පේනවා. ඉතින් මේ අපේ ගමේ තියෙන සුන්දර ෆාම් එක. අපේ ගෙදරට මීටර් 100ක් 150ක් වගේ ඉස්සරහින් තියෙන අපේ ගෙදරට මේක පේනවා. මේ ඉන්නේ මේ මීහරක් ෂූටින් පැටව. අතන හිටියේ සාමාන්‍ය තට්ටේ පැටව. මෙයාලා මේ ළඟදී ඉපදෙන පැටව. එතනින් එහා පැත්තේ ගාලේ තමයි අර ලොකු කිරියනන පැටව ඉන්නේ. කිරියනන ඉන්නේ. මම ඔයාලට වෙන්නේ එතනට ගිහින්. මේ කට්ටිය මේ දැන් පේනවනේ මෙතන. මේ මීහරක් සෙවණ දීලා තියෙන්නේ උනට ඉතින් එයාලා වැස්ස තමයි ඉන්නේ. හැබැයි මේ ෆාම් එක මීට වඩා ලස්සනයි. අද වැස්සින්ද පොඩ්ඩක් මේ මන්දාරම් ගතිය පොඩ්ඩක් වැඩේ අවුල්කින් තමයි තියෙන්නේ. බලන්න උනාට තෙමෙනවා. මේ ෆාම් එක අවුරුදු 75කට වඩා පරණයි. 1970 1977 කාල පරිච්ඡේදය තුල ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මැසිරිපුර ගොවිපළ අංශ 4කට බෙදලා තියෙනවා. ඒ හතර තමයි මැදමුල්ල, වාගොල්ල, රාගෙදර සහ වල්පොලයාය කියන අංශ හතර තමයි බෙදලා තියෙන්නේ. දමුල්ල කුරුණෑගල මාර්ගයේ
ඉඳලා කුරුණෑගල දෙසට එනවා නම් කිලෝමීටර 28ක් වගේ තමයි තියෙන්නේ. කොහොමවත් අපේ ගෙදර ඉඳන් තියෙන්නේ මීටර් 100ක් 150ක් වගේ. ඉතින් මේ හරක් පැටව ඉන්නේ. බලන්න ලස්සන කුරුල්ලෙක්. ඔයාලට පේනවනේ. මේ වැස්ස හින්දා යා මේ මෙතන තේරෙනට වැහිලා ඉන්නේ. ගොඩක් ළඟට යන්න බෑ කොටයි දන්නේ නැහැ. එහෙනම් ඔයාලා ලිමිට බලා ගන්න වෙනවා. යාළුවනේ ඉතින් මේ තියෙන්නේ අර කිරිහන තන හරක් ඔක්කොම ටික අපි දිහා බලන් ඉන්නේ. ඉතින් අර එහෙම මාමලා කිදිත් එනවා බලන්න. අපි ඉන්නේ දැන් හරක් ගන්න ළඟ. හරක් ගන්න ඉස්සරහට ආවහම ඈතින් පේන්නේ මං රෙද්දිම පෙන්නපු වැව. ඊට පිටිපස්සේ තියෙන්නේ තනිතල අබිමක්. ඊට පිටිපස්සේ අපේ ගම. ඕන් අපි එන ගමන් ඉන්නේ දැන්. ඉතින් එන ගමන් ඉද්දි මේ විදිහට තමයි අපිට වැව පේන්නේ. මේ වාහනේ එන ගමන් ඉන්නේ. එද්දි මේ විදිහට තමයි වැව පේන්නේ. බලලා යන් කරනවා. දැන් වැස්සහින්න මන්දාරම් ගතියේ අමුතුම ෆීලින් එකක් තමයි තියෙන්නේ. යාළුවනේ මේ තමයි ෆාම් එකට අපේ අර වෙල පේන විදිය. අර ඈතින් පේනවනේ ඔයාලට වෙල. මම කිව්වනේ ඔයාලට වෙලෙද්දි ෆාම් එක පෙන්නලා බ්ලොග් එකක් කරනවා කියලා. මෙතන තමයි මම පෙන්නේ වෙලේ ඉඳන්. දැන් මම මෙතන ඉඳන් වෙල පෙන්නවා. බලන්න. යාළුවනේ ඔතනින් තමයි අර පේන තැනින් තමයි ගෙස්ලා කට්ටියම ඇවිල්ලා කිරි, යෝගට්, ෆලූඩා, අයිස්ක්‍රීම්, බිත්තරල වගේ ඒවා ඉල්ලන්නේ. ඉතින් මාත් දැන් යනවා යෝගට් දෙයක් ගන්න. එහෙනම් මම අරන් එන්නම් කොහොමද? යාළුවනේ මම යෝගට් අරන් යන්නේ දැන් අතනට. ඉතින් අදට වීඩියෝ එක නවත්තන්න අපි හිතුවා දැන් වහිනවත් එක්කනේ. එහෙනම් ආයෙත් මේ වෙනම සුන්දර ඔයාලා දුරට බලා ගන්න අවශ්‍ය නම් vlogs with Sita කියන YouTube channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්.